හරිද මෙතන පොයින්ට් එක? මෙතන පොයින්ට් එක හරිද? ටොප් එක ක්ලෝස්. ධාරාව කම්ප්ලීට් වෙන්නේ නැහැ. ක්ලෝස් කියන්නේ එතකොට මෙතන මට අවුට්පුට් වෝල්ටේජ් එක ඉන්පුට් එකට සමානයි කියලා ගන්න පුළුවන්. ටොප් එක විතරයි ක්ලෝස් වෙන්නේ. තේරෙනවද? ඉන්ඩක්ට් එකක් නැහැ. ඒක හරිද? ඊට පස්සේ ගන්නවා VRMS එකට ඩිරෙක්ට් සූත්‍රයක් දීලා දෙනවා එන්න මේක. සර්ගේ නෝට් එකේ තියෙන එක. ඊට පස්සේ ඒකෙන් තමයි හදන්න ගන්න. VRMS එක ගන්න පුළුවන් එක වෙදීම T වතාවක් T1. ඒ කියන්නේ දැන් මම ගත්තනේ V සමාන V නෝට් කියලා. මම ඒක V කිය. V නෝට් කියන්නේ V කියලා ගන්න. මෙතන ගත්ත එක V කියලා. V හරි V නෝට් මොකක් හරි. හරිද? මම මෙතන ගන්නවා V. ඊට මේක වර්ග කරනවා dt. ඊට මෙතන අනුකලන ඇතුළ අනුකල කරපස්සේ කොහොමද දෙන්නේ? V වර්ග වතාව T1. හරිනේ? ඊට V වර්ග වෙදීම T. මේක හරිද? මෙතෙන් දෙන්නවා. V out වෙනකොට රීප්ලේස් කරා ඉන්පුට් එක. V නෝට් නේ තිබ්බේ. මම මේක ගන්නකො මේක පැටලෙනවා නම් ඉන්පුට් එක V කියලා ගන්න. අවුට්පුට් එක ගන්නවා V නෝට්. දෙක සමානයිනේ. හරිනේ. මේක අපාදින්න මම කියන්නේ. හරිනේ. එතකොට මෙතන තියෙන්නේ අවුට්පුට් එක. මේ අවුට්පුට් එක මම රීප්ලේස් කරනවා V ඉන්පුට් එක. හරිනේ. මේ V තමයි රීප්ලේස් කරලා දෙන්නේ. හරිද? එතකොට මේක අනුකලනය කරාට පස්සේ එන්නේ මොකද්ද? මේ වනේ ඉන්නේ V වර්ග T1. අතව T1. ඒ කියන්නේ මෙතන එකක් තියෙනවනේ. මොකද එන්නේ? මේ V වර්ග බෙදෙනවා T1. ඒ කියන්නේ මේ T1 ට ඒකට ආදේශ වෙනවා. මෙතන T1. ඒතර V වර්ග බෙදීම T. මේක බෙදීම T වෙනකොට තමයි ගන්න දෙන්නේ. මේක එළියට ගත්තට පස්සේ V මට එළියට ගන්න පුළුවන් වර්ගන්නේ තියෙන්නේ. V එළියට ගත්තා ඇතුළේ ඉතුරු වෙනවනේ. T1 බෙදීම T. T1 බෙදීම T කියන්නේ මොකද්ද? අපේ මේ ඩියුටි සයිකල්. ඩියුටි සයිකල් කියන්නේ D. එන මට VRMS එක ප්‍රකාශනය කරන්න පුළුවන් V වතාවක් D කියලා. මෙන්න මේක ඔප්පු කරන්න වෙලා තියෙනවා ගිය සැරේ. ඕක තේරුම් නැද්ද? හරි බයි කවුරුත් නැහැ. අයියා. මේකත් ඒ අර VRMS එක ගන්න තවත් එක විදියක් ඒ අරකම තමයි. මේ හිතන්න එපා. ඒතර IRMS එක ගන්නකොට IRMS එකත් අපිට වැදගත් නෑ. ඒකට රිසර්ච් දීලා නෑ. මම ඒක හදලා දෙනවා IRMS එක අර අපිට පව එක ගන්න ඕනේ. ඒක නිසා මම මේ IRMS එකත් හොයලා දෙනවා. පව එක ඕන වෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා IRMS එක හොයලා තියෙනවා. IRMS එක නම් තරමයි. අරකමයි. VRMS එකත් විදියමයි. ඒක ඉක්වේෂන් එක දෙනවා. ඒතර මෙතන I උන්ට. ඒ කියන්නේ අවුට්පුට් කරන්ට් එක. හරි. ඊට පස්සේ මේ අර විදියමයි. ඒතර මෙතන ගත්තා පස්සේ අර විදියමයි එන්නේ. එක බෙදීම T. මෙතන එක බෙදීම T කියලා. එක බෙදීම T. අර විදියමනේ. T වර්ග බෙදීම R වතාව T නෝඩ්. ඒ කියන්නේ මට I නෝට් එක ගන්න පුළුවන් නේ. I නෝට් එක ලියන්න පුළුවන් මට. කියන්නේ මේ I නෝට් කියන්නේ දැන් මෙතන මේ අවුට්පුට් එක නරන් දින අවුට්පුට් ඇවරේජ් එක ඇවරේජ් කරන්ට් එක කියලා හිතනවා. ඒතකොට V නෝට් කියන්නේ අවුට්පුට් කරන්ට් වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක බෙදෙනවා R. මට මේකම ලියන්න පුළුවන් නේ. දැන් මම අපි ගත්ත රෙසිස්ටිව් ලෝඩ් එකක් විතර ගන්න කියලා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් V. කියන්නේ I නෝට් එක ලියන්න පුළුවන් මට. ඉන්පුට් එක වතාව R කියලා. මොකද මේක යන්නේ මේ ටොප් එක ඕෆ් අවස්ථාවේ. ඒ කියන්නේ V සමානයි V නෝට්. ඉන්පුට් එක සමානයි අවුට්පුට් එක. ඉක්වේෂන් එක තමයි තියෙන්නේ මේ I නෝට් බෙදීම V නෝට් වතාව R. මුලින්ම ලිව් ඉක්වේෂන්. ඒක මේක මට ලියන්න පුළුවන් V බෙදීම R කියලා. මේක ගත්තට පස්සේ මෙතන මේ I නෝට් වෙනුව රීප්ලේස් කරන මේක V බෙදීම R. ඒකේ වර්ගය.
මේක අනුකරණය කරාට පස්සේ නෝ අර විදිහමයි. ඉතින් මේ විදිහෙම R T මොකද මෙතන